වගේ මම හිතුවේ මේක රබාන ඉතින් දාන්න අපිට මේ හිතුවේ කොහොමද ඔයාලට රිමෝට් එකක් දැම්මා මම හිතන්නේ මේක මගේ 4 වෙනි හරි 5 වෙනි හරි ඕඩර් එක වෙනවනේ මට මතක නෑ හරියට අයිටම් කීපයක් ගත්තා බලමු මොනවද තියෙන්නේ කියලා මේක කියලා කියනවා හැමෝටම වගේ මම හිතුවේ මේක රබානත් එක්ක රබාන කියන්නේ චූටි බෙරයක් වගේ එකක් තිබ්බා මම හිතුවේ ඒක සෙට් එක කියලා හැබැයි මම ඕඩර් එක එන්න කලින් දන්නවා මේක විතරයි එන්නේ කියලා මම හිතුවේ මේ මම ඕඩර් එක දානකොට මම හිතුවේ මේ සෙට් එක කියලා හැබැයි ඒ වුණාට මේ දාන්නට පස්සේ මම ආයෙ බලනකොට තමයි දැක්කේ මේකේ ස්ටික් දෙක විතරයි එන්නේ කියලා. මේකත් මම ගත්තේ මේ බෝතල් හොදන්න විතරයි මම කියලා මෙච්චර ලොකු ඇති කියලා මම හිතුවේ චූටි එකක් කියලා. බෝතල් එහෙම මේ ඇතුළ හොදන්න මම හිතුවට වඩා මේක ලොකුයි. මම හිතුවට වඩා නම් හිතුවේ මේකට වඩා චූටි වෙයි කියලා. ලූපා දෙකක් ගත්තා. හයිය හැබැයි. දෙකක් ගත්තා. මේක බබාට තමයි ගත්තා. දීලා බලන්න ඕනේ කොහොමද රියැක්ෂන් එක කියලා. මම යාට ගත්තා මේ සිලිකන් ඩයිනින් සෙට් එකක්. ඒක බිබ් එකක් තියෙන ඒක පොඩක් අර බර වැඩි වගේ හින්දා ඒක ටිකක් ආසන්න. වගේ හින්දා මම අලුතෙන් ආයේ බිබ් එකක් ගත්තා මේ. නිකන් බර අඩුයි. මේකත් එයාට ගත්තේ එනිමස්ලා පසල් වගේ තියෙන්නේ සික් කරන්න සික් දෙකක් තියෙනවා කාඩ් 16ක් මම හිතන්නේ මේකේ තිබුණේ සෙට් එක. ඒකත් ගත්තේ බොඩි පාර්ට්ස් තියෙනවා. චූටි රින් එකක් තියෙනවා ඒක ඇටච් කරලා. අන්න තියෙන මේක සෙට් එකම දාන්න තියෙනවා. මම ගත්තා මේ චූටි පස් සෙට් එකක්.
මේක ඇත්තටම ගත්තේ ෆ්‍රිජ් එකට මේ චිකන් දාන්න. මේක ලේසි මේ අවශ්‍ය ප්‍රමාණය පොඩි ප්‍රමාණයෙන් දාලා ෆ්‍රිජ් එකට ගොඩක් ඉඩ යන්නේ නැතිකොට දාන්න පුළුවන්. ඉතින් 10ක් ගත්තා. අයින මොකක්ද සීනි එකටයි පිටි එකටයි දාන්න හැඳි දෙකක්. චුට්ටක් මේක නම් ප්‍රමාණය වැඩි වගේ. ඒත් හොඳයි මේක. මේක නම් මතක නැහැ මොකක්ද කියලා. මේ බෑග් ගලෙවුවම අපි මේ වැඩිපුර මේ ඉතුරු වෙන බෑග් වහලා තියන්න ගන්න එක. නම් හිතපිට පස්සේ මේකත් බබා. මේකේ තියෙන ඇක්ටිවිටිස් එකේ කරකවන්නේ. මම මේක ගත්තා. මම හැඳි ගත්තා මේ පහේ බෝටල් එකට. ඒක මේක පැකට් කරලා තියෙනවා. මේක 10ක් ගත්තා. ඊට පස්සේ මේක මොකක්ද? විතර දාන එක ෆ්‍රිජ් එකට. මෙහිදී මේ විතර 30 පැක් එකක් තමයි අපි ගන්නෙ. ඒක ගෙනාවහම ෆ්‍රිජ් එකේ එක සම්පූර්ණ තට්ටුවක්ම යනවා මේ ඒ ට්‍රේ එක පිරින් දැම්මහම. ඉතින් ඒ හින්දා මේ මම බැලුවේ මේකක් අරගෙන මේක 30ක් දාන්න පුළුවන් කියලා තිබුණා. ඉතින් විතර වල සයිස් එක අනුව තමයි ඒක. මේක දොරෙන් දාන්නත් පුළුවන්. නැත්නම් මේ පැත්තට ෆ්‍රිජ් එකට දැම්මහම මේ තීරුව විතරනේ ඉඩ යන්නේ. ගොඩක් දවස් ඉඳන් මේක ගන්නවා කියලා හිතාගෙන හිටියේ. අන්තිමේ මේ જાති මම කලිනුත් බාස්කට් එකක් ගත්තා. මේ හැබැයි මට එළවලු දාන්න තාම තිබුණොත් හොඳයි කියලා හිතුණා. ඇත්තට මේක හොඳයි මේ ඉඩක් තියෙනවා හොඳට. පීනත් හොඳට වැහෙනවා. මේ මම කලින් ගත්ත මේකෙන්ම කලිනුත් 6ක් හරි 5ක් හරි ගත්තා. මම මේ පාරත් ගත්ත 6ක්. මේක 6 සෙට් එකක් තිබුණා මේ ඩිස්කවුන්ට් එකක් ගියා. මම හිතුවා මේ 6ක් ගත්තා. ඒතර මේක හොඳයි මේක. ඇතුළේ පේනවත් එක්කනේ අපිට තියෙන්නේ මොනවද කියලා. නැත්තම් වාජනේ අරලා බලන්න ඕනේ. මේ ගත්තා. ඉතින් ඔය ටික තමයි මම ගත්තේ. ඉතින් මේකෙන් ඕඩර්ස් දානකොට හොඳට ඩිස්ක්‍රිප්ෂන් එක කියවලා බලලා ගන්න ඕනේ. හැබැයි මොකක් හරි යාලා ඩිස්ප්ලේ දාලා තියලා අපිට වෙන අයිටම් එකක් කියලා හරි මොකක් හරි අයිටම් එකේ ඩැමේජ් එකක් තිබුණොත් හරි එක අයිටම් එකකට අපිට මං හිතන්නේ රිෆන්ඩ් එකක් ගන්න පුළුවන්. මං කලින් පාර ගෙනාපු චුඩි කප් වගේක් ඩැමේජ් වෙලා මම යාන්ට ෆොටෝස් යවුවාම ඒක ක්‍රෙඩිට් විදිහට මට ආපහු රිෆන්ඩ් කළා. ඊගාව බිල් එකට අඩු කරගන්න පුළුවන්. නැත්තම් එයාලා අපිට සල්ලි විදිහට
ආපහු රිෆන්ඩ් කරන ඔප්ෂන් එකකුත් තියෙනවා මං හිතන්නේ. ඉතින් ඒක අනවශ්‍ය විදිහට පාවිච්චි කරන්නේ නැතුව ඇත්තම කියලා ඉතින් අපිට එහෙම මේ රිෆන්ඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි මම ගත්තේ. මට මීට කලින් දාන ඕඩර් එකක් තියෙනවා මේ වීඩියෝ එකක්. බලමු මේක හරි මේක හරි. ඉතින් ඉස්සෙල්ලාම වැඩේ කොක වැටෙයිද දන්නේ නැහැ. බලමු ඉතින් මම විතර මේක ෆ්‍රිජ් එකට දාලා කොහොමද කියලා මම දාන්නම් වීඩියෝ එකක්. හොඳයිද කියලා. ඉතින් මේ ටික තමයි ගත්තේ. අර ටික දීලා බලන්න බබාට කොහොමද රියැක්ෂන් එක කියලා. ඉතින් ආයි ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. දෙකම පරිස්සමින් ඉන්න. බයි.